Welcome back to IQ Master Tutorial. ඉතින් ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ මේ Yahtzee කියන ගේම් එක. එහෙම නැත්නම් මේ dice ගේම් එකක් වෙන Yahtzee කියන ගේම් එක කොහොමද අපි play කරන්නේ වගේම මේකෙදි නුම අවස්ථා ලබා ගන්න කොහොමද වගේම මේක හරහා අපිට යම්කිසි මුදලක් earn කරගන්න පුළුවන්ද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා තවමත් මගේ channel එක subscribe කරලා නැති කෙනා අනිවාර්යෙන්ම පහළ තියෙන subscribe button එක click කරලා ඒ වගේම හැපැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මොකද මේ වගේ වැදගත් videos ගණනාවක් මම මේ වෙද්දිත් මගේ channel එකෙන් අරන් ආවිල්ලා තිනවා. ඒ වගේම ඉදිරියේදීත් මේ වගේ videos ගණනාවක් මගේ channel එකෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙම වුණොත් විතරයි මගේ videos ඔයාලට ඉස්සරහට බලන්න හම්බ වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියන එක මතක් කරගම අපි බලමු මේ ගේම් එක මොකද්ද. ඒ වගේම මේ ගේම් එක කොහොමද play කරන්නේ. ඒ වගේම මේ ගේම් එක හරහා අපිට මුදල් earn කරන්න පුළුවන්. මුදල් earn කරන්න පුළුවන් නම් ඒ ක්‍රමවේදය මොකද්ද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එක ඇතුළේදී. හොඳයි මේ dice game කියන section එකේ තමයි අපිට මෙන්න මේ Yahtzee කියන ගේම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා poker play කරන්න දන්නවනම් ඒ කියන්නේ personally ඔයාලා poker play කරලා තියෙනවා නම් poker ක්‍රීඩාව සම්බන්ධව ඒ කියන්නේ ඒකේ තියෙන rules and regulations සම්බන්ධව ඔයාලට යම්කිසි දැනුමක් තියෙනවා නම් ඔයාලට අන්නේ concept එක තමයි මෙන්න මේ Yahtzee කියන ගේම් එකෙත් include වෙලා තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධව කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ කියලා මම මගේ Telegram channel එකේ ඔයාලට දාලා තියෙනවා. ඉතින් Telegram channel එකට join වෙලා නැති හැමෝම Telegram channel එකට join වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මම Telegram channel එකේ update කරලා තිනවා කොහොමද මේ Yahtzee කියන ගේම් එක win වෙන්නේ. ඒ වගේම මේකේ තියෙන rules and regulations සම්බන්ධව මම මෙන්න මේ විදිහට post එකක් දාලා තිනවා. ඉතින් මේ post එක කියවුවොත් ඔයාලට මේ ගේම් එක වැඩ කරන්නේ කොහොමද කියලා සාර්ථකව ඉගෙන ගන්න පුළුවන්. හොඳයි මම මේකෙදී කතා කරන්නේ මේ ගේම් එක වැඩ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව නෙවෙයි මේ ගේම් එක හරහා මුදල් earn කරන්නේ කොහොමද කියලා. ඉතින් මාටින්ගේල් ක්‍රමවේදය භාවිතා කරලා කොහොමද මේක හරහා මුදල් earn කරන්නේ කියලා තමයි මම දැන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම bet එක place කරනවා රුපියල් 200කින්. ඔයාලට බලන්න පුළුවන් මගේ potential winning එක රුපියල් 800ක් ආව රුපියල් 200 bet එක place කරලා මම නැවතත් රුපියල් 200කින් bet එක place කරනවා මෙන්න මේ විදිහට. ඔයාලට බලන්න පුළුවන් මම මේ අවස්ථාවේදී win කරේ නැහැ. මම නැවතත් try කරනවා. මෙන්න මේ විදිහට මම නැවතත් try කරනවා. ඔයාලට බලන්න පුළුවන් මම රුපියල් 340ක් win කරා. හොඳයි මම දැන් මේ try කරේ එක concept එකකට කියන්නේ මම රුපියල් 200කින් තමයි bet එක place කරන්නේ. ඉතින් මම amount එක වෙනස් කරන්නේ නැතුව දිගටම try කරගෙන ගියාට පස්සේ තමයි මේ විදිහට winning chances දෙකක් මට ආවේ. එක අවස්ථාවකදී රුපියල් 800ක් ආවේ. එක අවස්ථාවකදී රුපියල් 340ක් ආවේ. ඒ කියන්නේ 1141 potential winning එකක් මට ඇවිල්ලා තිනවා. මම වාර කිහිපයක් try කරලා රුපියල් 200 ගානේ. ඉතින් ඔයාලට පුළුවන් මේක කොලයක note කරගෙන මේ ගේම් එක play කරන්න. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ concept එක වැඩ කරන්නේ කියලා. හොඳයි මම දැන් රුපියල් 200කින් bet එක place කරනවා. හොඳයි bet එක මම loss වුණා. මම කරන්නේ නැවතත් මෙතන රුපියල් 200ක් ඇඩ් කරලා රුපියල් 400කින් මේ විදිහට bet එක place කරනවා. ඔයාලා බලන්න පුළුවන් මගේ potential winning එක රුපියල් 1200ක් ආවා. මම කරන්නේ නැවතත් මෙතන රුපියල් 200කින් තමයි මම නැවතත් bet එක place කරන්නේ. මම ඔයාලට මාටින්ගේල් system එක ඇතුළේදී කියලා දීලා තියෙනවා. මෙතනදී bet එක place කරන අවම සංඛ්‍යාව අපි හැම වෙලේම අපි win කරන හැම වෙලේම ඒ සංඛ්‍යාවට ඇවිල්ලා තමයි අපි නැවතත් bet එක place කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ මාටින්ගේල් system එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම මේ දේවල් follow කරන්න අනිවාර්යෙන්ම. එහෙම නැති වුණොත් මේක හරහා earn කරන්න ටිකක් අමාරුයි. මේ විදිහට ගියාම අපිට big win එකක් ගන්න පුළුවන්. මම පොඩක් මාටින්ගේල් එකෙන් එළියට ගිහිල්ලා වැඩි මුදලක් දාලා bet place කරනවා. ඔයාලා එහෙම කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට ලොකු risk එකක් තියෙනවා. මොකද මගේ amount එක තියෙන නිසා තමයි මම මේ විදිහට try කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට රුපියල් 1,12,800ක මුදලක් මෙන්න මේ විදිහට මගේ potential winning එක විදිහට මට හම්බුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම නැවතත් කරන්නේ රුපියල් 200ට යන එක. මම මාටින්ගේල් system එක නෙමෙයි මෙතනදී ඇත්තටම භාවිතා කරේ. කියන්නේ මම හිතුමතේ තමයි මම ගණන් වැඩි කරගෙන ගියේ. මාටින්ගේල් system එකේදී අපි 200ක් දැම්මොත් ඒක lost වෙනවා. ඒක lost වුණොත් ඉතින් අපි 400ක් දානවා. ඔන්න ඔහොම තමයි අපේ concept එක වැඩ කරන්නේ. නමුත් මම මෙතනදී ඒකෙන් පොඩක් ඒ theory-ෙන් පොඩක් එහාට ගිහිල්ලා bet කරා. ඒක නිසා තමයි මට මේ වගේ potential winning එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ game එක try කරන්න. හොඳට මතක තියාගන්න මම මේ විදිහට කරා කියලා. ඔයාලා වැරදි වැටහීමක් ගන්න එපා. ඔයාලා මේ විදිහට try කරන්න යන්න එපා. ඔයාලා පොඩි මුදලක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම හොඳ money management system එකක් ඇතුව මේක ඇතුළට ඇවිල්ලා bet කරන්න පටන් ගන්න. ඉතින් money management ගැන මම ඉදිරියේදී මගේ channel එකෙන් කතා කරනවා. මොකද මේ වෙද්දිත් YouTube එකේ මේ betting සම්බන්ධ tutorials ගැන කතා
කතා කරන්න හරි අමාරුයි. මොකද මේ YouTube එකේ community guideline strikes වදිනවා මේ වගේ videos වලට. ඒක නිසා මම හැමෝටම කියන්නේ මගේ Telegram channel එකට join වෙලා ඉන්න. මොකද ගොඩක් වැදගත් දේවල් ඉස්සරහට YouTube එකේ දාන්න බැරි වෙයි. ඒක නිසා හැමෝම Telegram channel එකට join වෙන්න. ඒකෙදි මම update කරනවා, නිතරම තොරතුරු update කරනවා games ගැන, ඒ වගේම ගොඩක් දේවල් ගැන. ඒ කියන්නේ මේකෙදි එන updates ගැන, ඒ වගේම මේකේ තියෙන bonus අවස්ථා ගැන, මේ වගේ ගොඩක් දේවල් ගැන මම Telegram channel එකේ update කරනවා. ඒක නිසා Telegram channel එකට හැමෝම join වෙලා ඉන්න කියන එක මතක් කරන ගමන් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවෝ set එකක් බලන්න වීඩියෝ එක share කරන්න කියන එක මතක් කරන ගමන් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි, සුබ දවසක්.